Hi guys. අපි අද ඇවිත් තියෙන්නේ ඩයිකිචියාමා ඔබ්සර්වේෂන් ඩෙක් එක බලන්න. මෙතනින් උඩට ගිහින් තමයි බලන්න ඕනේ. අපි ගිහින් බලමු කොහොමද කියලා. මෙතනට උචි නගරෙම පේනවා කියලා තමයි තියෙන්නේ. බලමු ගිහින්. අපිට මේ පේන පාර දිගේ කිලෝමීටරයක් විතර ඉස්සරහට ගියාම තමයි ඔබ්සර්වේෂන් ඩෙක් එකට යන්න පුළුවන් වෙන්නේ. ගිහින් බලමු. අපිට තව මීට 600ක් යන්න තියෙන උඩට යමු. With fire and rain. අපිට තව මීටර් 180යි තියෙන ඔබ්සර්වේෂන් ඩෙක් එක ගාවට යන්න. ගිහින් බලමු ලස්සනයිද කියලා එන්නකෝ. මේ ඈතින් රතු පාටට පේන්නේ මං හිතන්නේ අපි එකපාරක් ගිහිල්ලා vlog එකක් කරපු තනුෂ්මා අයිලන්ඩ් එකේ පාලමක්. එතනට මේ ඔබ්සර්වේෂන් ඩෙක් එක ටිකක් කිට්ටුයි. මං හිතන්නේ ඒක තමයි පේන්නේ ඈතට. මෙතන පිටිපස්සේ තියෙන සීන් එක දැක්කම හොල්මන් ෆිල්ම් එකක් කරන්න නම් ලස්සන ලොකේෂන් එකක්. මේ ලොකේෂන් එක දැක්කම හිතන්නේ හොරර් මූවි එකක් කරන්න හොඳ ලොකේෂන් එකක් වගේ කියලා. රාස් ෆිල්ම් එක මතක් වෙනවා. ගයිස් අපි ලොකු කැලෑවක් පහු කරගෙන ඔබ්සර්වේෂන් ඩෙක් එක තියෙන තැනට ඇවිත් ඉන්නේ. මෙතනින් පහළ බැලුවම උචි සිටි එකම ලස්සනට පේනවා. ගිහින් බලමු. උචි සිටි එක ලස්සනද කියලා. මං හිතන්නේ ඈතින් රතු පාටින් පේනවා පාලමක්. ඒ පාලම අපි කලින් ගිය බ්ලොග් එකක තියෙනවා තොනොෂිමා අයිලන්ඩ් කියලා. අන්නේ අයිලන්ඩ් එකට යන පාලම තමයි ඒ තියෙන්නේ. ඒ අයිලන්ඩ් එකට යන පාලම යටින් ගලන්නේ උචි ගඟ. අපිට අර ඈතින් පේන්නේ ජපානයේ යෙන් 10ක ආශ්‍රය මූණක තියෙන බයෝදින් ටෙම්පල් එක. ඒකත් මෙතන ඔබ්සර්වේෂන් ඩෙක් එක උඩට ආවම ලස්සනට පේනවා. මෙතනට ආවම ඈත ගෙවල් ටිකක් ලස්සනට පේනවා. හරි ලස්සනයි. මේකට එන්ට්‍රන්ස් ෆී එකක් මුකුත් ගන්නෙත් නෑ. නිකන් තමයි බලන්න දෙන්නේ. එන්ට්‍රන්ස් උත් ෆ්‍රී. ජපානයේ වැඩ කරන මිනිස්සු සාමාන්‍යයෙන් ලොකු ස්ට්‍රෙස් එකක වැඩ කරන්නේ. එතකොට ඒ වගේ මිනිස්සුන්ට හොඳයි මේ වගේ සීන් එකක් ඇවිල්ලා බලලා යන්න වීකෙන්ඩ් එකක හරි. මොකද නැත්තම් මේ ස්ට්‍රෙස් එකත් එක්ක දිගටම ජීවත් වුණොත් හරි අමාරුයි මිනිස්සුන්ට. නිසා මේ වගේ තැනක් බලලා හරි හිත නිදහස් කරගන්න නම් හරි හොඳයි ඉතින්. එතන ඔබ්සර්වේෂන් ඩෙක් එකේ සීටින් ඒරියාස් උත් හදලා තියෙන්නේ.
තමන්ට ඕනන් චුටක් නිදහස්සේ ඉඳලා කතා බහ කරගෙන තමන්ගේ යාළුවොත් එක්ක හරි පවුලත් එක්ක හරි සතුටින් ඉන්න පුළුවන් තැනක්. සිටින් ඒරියා වලට වෙලා තමන්ගේ දේවල් කතා කරගෙන හිතේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරගෙන මනස චුට්ටක් නිදහස් කරගන්න පුළුවන් තැනක්. ඉතින් අපිට ජීවත්වෙන් ලොකු කාලෙකුත් නෑනේ. ඒ නිසා ජීවිතය ඇරියස් තියාගන්න නැතුව මේ වගේ සීන් එකක් බලලා හරි තමන්ගේ ජීවිතේ සතුටින් ගෙවන්න පුළුවන් නම් වටිනවා. මිනිස්සුත් එක්ක ඇරියස් තියාගෙන දුක් විඳිනවට වැඩිය මේ වගේ දේවල් බලලා සතුටින් ඉන්න ටික කාලේ. අපි දැන් ඔබ්සර්වේෂන් එකකින් යන්නේ කළුවරත් ඇටිගෙන එන්නේ. දැන් කිලෝමීටරයක් විතර පහළටත් යන්න ඕනේ. ඒ නිසා අපි දැන් මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. මාත් එක්ක හැමදාම වගේ වීඩියෝස් බලපුවාට thank you. ඉදිරියටත් ඉන්න. කලින් ටිකේ බිසි වෙච්ච නිසා වීඩියෝස් ටිකක් ගේන්න බැරි වුණා. ආයි දිගටම වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. දිගටම ඉන්න. bye bye. පරිස්සමින් ඉන්න.